සුබ දවසක් යාළුවනි. මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා මගේ පැලෑටි අතර තියෙන හොඳම ඒ කියන්නේ පළතුරක්. ටිකක් මිනිස්සු ලබා ගන්න අමාරුයි කියන මං ගාව තියෙන ස්ට්‍රෝබෙරි. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි පැල. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි පැල. තියෙන ස්ට්‍රෝබෙරි පැල. මම මේ ගැන අද සම්පූර්ණ විස්තරයක් ඔයාලට මේක කියන. මේක මේ කියන්නේ කොළඹ වෙනත් පළාත්වල බබන්න අමාරුයි කියනවනේ. ඒක මම සනාථ කරන්නේ නැහැ. නමුත් මේක එහෙම කරන්න පුළුවන්. මොකද මම ඒක ටිකක් පිළිගන්නේ නැහැ. ඒ නිසා මම හදලා තියෙන මට පුළුවන් ප්‍රමාණය සාර්ථකව කරලා තියෙනවා. මම අනිත් එක මේක මගේ වෙළඳ පොළට දාලා පැල ගෙඩිත් සමග මම විකුණනවා. දැනට මේ ගෙඩි වල දැන් මේ මල්ලින කාලේ ඇවිල්ලා තිනවා. මේ තියෙන්නේ අර නුවරඑළිය වගේම විශාල ගෙඩිය එන්නේ නැති වුණාට මල් සහ ගෙඩි දෙකම මේකේ එනවා. ඒකට එන්න අපිට විශේෂ දෙයක් කරන්න ඕනේ. මේ තියෙන මල් ඇවිල්ලා. මේ තියෙන මල් ඇවිල්ලා. මේ තියෙන්නේ. ඉතින් ඒක බෑ කිව්වට මම සනාථ කරන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා හොමගම් ප්‍රදේශේ. තද අවුවක් නැහැ. හැබැයි මේක වැඩි අවුවට දාන්න බෑ. මේකේ අනිත් එක තමයි පැල හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මේ තියෙන්නේ මේ සාමාන්‍ය පොඩි පැලයක්. මේකේ ටික දවසක් යනකොට මේකේ පොඩි නටුවක් වගේ මෙහෙම එළියට දානවා. ඒක කඩලා දාන්න එපා. සමහරු ඉතින් දන්නේ නැතුව එහෙම කරනවා. මේ තියෙන්නේ ඒකෙන් එනවා මේ වගේ ඇවිල්ලා රිකිල්ලක්. මේ එන්නේ කුඩා පැලයක්. අපිට පුළුවන් මේකේ තව ටිකක් මුල් එනකන් ඉඳලා මේ පැලේ කපලා අරගෙන තවත් අපිට පෝච්චියක හිටව ගන්න පුළුවන්. ඒකෙන් තමයි අපි පැල බෝ කරගන්නේ. ඇට වෙලුනුත් පුළුවන්. නමුත් මේක තමයි වැඩිම සාර්ථක ක්‍රමය. ඉතින් මේක මේ අසාර්ථකයි කියලා කියන්න බෑ. මොකද වැඩි පෝරක් අපි දාන්න ඕනේ. දාපු පෝරට තමයි මෙන්න ගෙඩිය එන්න කියලා මල් එන්න කියලා දාන්න ඕනේ. මාස දෙකක් තුනක් බලන් ඉන්නකොට ඒකේ කාලයක් තියෙනවා. ඒ කාලෙට මේ මල් සහ ගෙඩිය එන්න පටන් ගන්නවා. ඉතින් අර සත්තුන්ගෙන් බේරා ගැනීමක් තියෙනවා. හැබැයි වැඩි ගොඩක් අවුවට දාන්න බෑ. එක්ක නෙට් හවුස් එකක් ඇතුළේ. එහෙම නැත්තම් මේ අපේ ගෙයි වෙන තැනක කරන්න පුළුවන්. වතුර දාන්න ඕනේ. මහා ගොඩක් වතුර දාන්න වෙන්නේ නෑ. සාමාන්‍ය තරමට පේනවනේ ගහ මැල වෙන්නේ ඉස්සරින් වතුර දාන්න ඕනේ. ඒක වතුර බැස යන මාධ්‍ය හදා ගන්න ඕනේ පෝච්චිය. පෝච්චිය හැබැයි ටිකක් ලොකු පෝච්චියක් ගන්න ඕනේ. මොකද පොඩි පෝච්චියක හැදුවම මෙන්න මේ වගේ තමයි මේක සාර්ථක වෙන්නේ. මේ තියෙන දැන් මම පොඩි පෝච්චිය මම මේක ගලලා ලොකු පෝච්චියකට ගන්න ඕනේ. ඒකට පැලේ සාර්ථක වෙන්නේ නැහැ. ගෙඩි සාර්ථක වෙන්නේ නැහැ. ලොකු පෝච්චියකට දැම්ම අපිට උමන අතර ඒකට නිදහස තියෙනවා හැදෙන්න. ඊට පස්සේ ඒකට මේ ඒ කියන්නේ අර පෝර මොනවද දැම්ම දාපු පෝරට කියමු මේක ජීවත් වෙන්න කාලය හොඳට තියෙනවා. මේ මල් සහ ගෙඩි පළදාව හෙනවා හොඳට. මහා ලොකුවට නාවලා නුවරඑළිය වගේ. නමුත් මේ හැදෙනවා කියන එක මං කියනවා. ඔව් ඉතින් මේකට කරන්න ඕදල් පොඩි කීප දෙයක් තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම කියලා දෙන්නම්. හැබැයි මේක අමාරු දේවල් නෙමෙයි. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට මේක හදාගන්න කිසි අපහසුතාවයක් වෙන්නේ නැහැ. පොඩි ගැටලු ආවොත් ඒක මට කතා කරලා හරි දැනගන්න පුළුවන්. අනිත් ඔයගොල්ලන්ට තේරෙනවා මේ ගහේ වෙනසක් වෙනකොට තේරෙනවා. ගහේ පැලයක් හැදෙනකොට තේරෙනවා. මලක් වෙනකොට තේරෙනවා. ගහ දිහා ටිකක් බලන්න වතුර දාලා ගෙයි තියලා නැත්තම් එළියේ තියලා බලන්න බෑ. මේ පැලය ගැන ටිකක් බලන්න වෙනවා. මොකද ගොඩාක් අවු ඔරොත්තු දෙන්නේ නැති පැලයක් මේක. හැබැයි සාර්ථකව දැන් අපිට එච්චර කරගන්න ඉඩමදිකමක් තියෙනවා. ඉඩ තියෙන තැනක නම් මේක ඇත්තම නෙට් හවුස් එකක් ඇතුළත මේක හොඳට කරගන්න පුළුවන්. සාර්ථක වගාවක් වශයෙන් කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ. එහෙනම් ඉතින් මම ඔයගොල්ලන්ට plan හුඟක් විස්තර කිව්වා. මේ ගැන ඔයගලන්ට පැල ලබා ගැනීමට අවශ්‍යකමක් තියෙනම නම් මට කතා කරන්න. මගේ phone number එක පල්ලෙහෙන් දාලා තියෙනවා. අවශ්‍ය නම් අවශ්‍යයි මට කතා කරන්න මොනවද ඕන මේ දේ කියන්න. මේ මාව subscribe කරන්න. මට like කරන්න. අනිත් එක තමයි තව ඔයගොල්ලන්ට අවශ්‍ය දෙයක් තියෙනවා මගෙන් අහගන්න පුළුවන් දැනගන්න පුළුවන් පැල ලබා ගන්න ඕන නම් මගේ නම්බර් එක දාලා තියෙනවා මට කතා කරන්න. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. ආයුබෝවන්.